guys, අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ බැංකොක් ටුවර් එකේ අපි ඩ්‍රීම් වර්ල්ඩ් ගිය vlog එක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මම කියනවා අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේදී මොනවද කරේ, ඒ වගේම ඔයාලත් යනවා නම් මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් අපි අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවසේ තමයි ඩ්‍රීම් වර්ල්ඩ් ගියේ. ඉතින් ඔයා අපේ කලින් වීඩියෝස් බලපු කෙනෙක් නම් දන්නවා අපි ඒජන්සි එකක් through තමයි ට්‍රිප් එක ප්ලෑන් කළේ කියලා. ඉතින් එදාත් අපේ ඩ්‍රයිවර් හොටෙල් එක ළඟට ආව අපිව පික් කරන්න. අපි හිටපු හොටෙල් එකේ ඉඳලා පැයක වගේ ඩ්‍රයිව් එකක් තිබුණා ඩ්‍රීම් වර්ල්ඩ් වලට. ඉතින් එදා ටිකක් ට්‍රැෆික් තිබුණ දවසක් නිසා පැය එකමාරක් වගේ ගියා අපේ ගමනට. අපි ඩ්‍රීම් වර්ල්ඩ් වලට ආවට පස්සේ ටිකට්ස් ගත්තා. ඩ්‍රයිවර් අපිට හෙල්ප් කරා. ඊට පස්සේ අපි ගන්න පැකේජ් එක අනුව අපිට පටියක් දෙනවා අතේ බැඳ ගන්න. ඊට පස්සේ අපි ඇතුළට යනකොට ගයිස් එතන හරිම ලස්සනයි. ෆොටෝස් ගහන්න එහෙම ගොඩාරියක් ලොකේෂන්ස් තියෙනවා. හරිම ලස්සනට මල් හදලා තියෙනවා. එක එක ස්ටැචුස් තියලා එතන ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. ඔයාලා දැකලා ඇති මෙන්න මේ ප්ලේස් එක ඩ්‍රීම් වර්ල්ඩ් වල හරිම අයිකනික් ප්ලේස් එකක්. ඉතින් අපිත් එතන ෆොටෝස් එහෙම ගත්තා. ඊළඟට එතන ඇතුළට යනකොට ලස්සනට සන්ෆ්ලවර්ස් හදපු ගාඩන් එකක් තියෙනවා. එතන එහා පැත්තේ තිබුණ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ මැප් එකක්. ඉතින් අපි ඒකෙත් ෆොටෝ එකක් එහෙම දාගත්ත ෆෝන් එකට. හැබැයි අපිට ටිකට්ස් දෙන්න දැනෙනුත් මැප් එකක් හම්බුණා. ඉතින් ඊට පස්සේ අපි ඇතුළට යනකොට ලස්සන ෆොටෝස් ගන්න තැන් හම්බුණා ආයෙත් ගොඩාරියක්. හැබැයි අපි ෆොටෝස් ටිකක් අරගෙන ඉක්මනට ගියා. මොකද අපිට රයිඩ්ස් වලට පරක්කු වෙන නිසා අපි ආපහු එනකොට ආපහු වෙලාවක් තිබුණොත් ෆොටෝ ගහමු කියලා හිතලා. ඇත්තට මෙතන එක විදිහ try කරලා බලන්න ඕනේ රයිඩ්ස් ගොඩාරියක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා ටිකක් ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති කෙනෙක් නම් ටිකක් කරන්න බය හිතෙන රයිඩ්ස් උත් මෙතන තියෙනවා. හැබැයි ඔයා යනවා නම් අනිවාර්යයෙන්ම මේ ටික මිස් කරගන්න එපා. ඒ විතරක් නෙමෙයි පොඩි බබාලට උනත් try කරන්න පුළුවන්. හරිම simple හැබැයි fun rides උත් ගොඩක් මෙතන තියෙනවා. අපි ස්ටාර්ට් කරේ යනකොටම තිබ්බ මේ ගඟේ බෝඩ්ස් පදින එකෙන්. අපි ගත්ත full package එකට මේ rides ඔක්කොම unlimited include වෙනවා. හැබැයි go kart ride එකයි snow world එකයි try කරන්න පුළුවන් එකපාරයි. ඒවා යනකොට එයාලා අතේ අපේ තියෙන පටිය මාක් කරගන්නවා. ඒ දෙකට යන්න දෙන්නේ අපිට එකපාරක් විතරයි. අපි යන හරියම වගේ පටන් ගන්න හරියම කේබල් කාර් රයිඩ් එක තිබුණා. ඇත්තටම අපි ඒක අනිවාර්යයෙන්ම try කරන්න හිතාගෙන හිටපු එකක්. හැබැයි අපි යනකොටම එතන ලොකු පොලිමක් තිබුණ නිසා අපි ඒකට පස්සේ එන්න හිතාගෙන ඇතුළට ගියා. හැබැයි guys ඇත්තටම මෙතන ලොකු ප්‍රමාණයක් කරන්න දේවල් තියෙනවා. ඒ නිසා වෙලාව මදි. ඔයාලත් යනවා නම් අනිවාර්යයෙන්ම යන්න කලින් plan කරලා යන්න. ඔයාලා අනිවාර්යයෙන්ම යන්නේ මොන දේවල් වලටද කියන එක. නැත්තම් time මදි වෙනවා. අපිටත් උනේ ඒකයි. අපි අන්තිමට පැය භාගයක් වගේ තියලා ආව කේබල් කාර් එකේ යන්න කියලා හිතාගෙන. හැබැයි ඒ වෙලාවෙත් ලොකු පොලිමක් තිබුණා අපිට. ඒ නිසා අපිට කේබල් කාර් රයිඩ් එක යන්න හම්බුනේ නැහැ. ඉතින් මේක එක රයිඩ්ස් වලට අමතරව බලන්න තව දේවලුත් ගොඩාරියක් තියෙනවා. ඔයාලා දැකලත් ඇති සමහර විට 9D ෆිල්ම්ස්, ඒලියන් ෂෝ එකක්, ඒ වගේම ගොස්ට් හවුස් එකක්, ඒ වගේම කාටුන් කැරක්ටර්ස් එහෙම තියෙන ලස්සන ෂෝරූම්ස් වගේ දේවලුත් මෙතන ඔයාලට බලන්න තියෙනවා. ඉතින් මෙතන තියෙන තවත් ස්පෙෂල්ම දෙයක් තමයි ස්නෝ ටවුන් එක. මම කලින් කීවා වගේ මෙතනටත් එකපාරයි අපිට යන්න පුළුවන්. යනකොටම එන්ට්‍රන්ස් එකෙන් අපිට බූට්ස් ඇන්ඩ් ජැකට්ස් එයාලා දෙනවා. ඒවත් ඇඳගෙන ඇතුළකට යනකොට මාරම සීතලයි. ඇත්තටම එතන ක්වොලිටි එකට හදලා තියෙනවා ස්නෝ ටවුන් එකක එක්ස්පීරියන්ස් එක අපිට දෙන්න. ඉතින් මෙතනත් ඇතුළට යනකොට හිමේ ලස්සනට ෆොටෝස් ගහන්න තැන් එහෙමත් හදලා තියෙනවා. හැබැයි ඔයාලා හිම අල්ලන්න නම් යන්න එපා. මං මේ මෝඩ වැඩේ කරා. මාරම සීතලයි, අත් ගල් වෙනවා. හරිම අමාරුයි, ගොඩාක් සීතලයි හිම. එතනත් ඇතුලේ මේ වගේ ටියුබ් එක හිමේ යන්න පොඩි රයිඩ් එකක් තියෙනවා. ඒකට ටිකක් පොලිම තිබ්බා. ඉතින් ඒ පොලිමට සෙට් වෙන්න කලින් ඇතුලේ ෆොටෝස් එහෙම අරගෙන ඉන්න. මොකද ඒ රයිඩ් එක ඉවර වෙන තැන කෙලින්ම එක්සිට් එක තියෙන්නේ. අපිට එතනින් කෙලින්ම එළියට යන්න වෙනවා. තව මෙතන වෝටර් රයිඩ්ස් එහෙමත් ගොඩක් තියෙනවා. ඒවට අපේ ඇඳුම් තෙමෙන නිසා කැමති නම් එතන අපිට ගන්න රේන් කෝට්ස් වගේ ඒවා තියෙනවා. මට මතක විදිහට ගාන තායි බාත් 30ක් වගේ උනේ පොඩි ගානක්. රුපියල් 300ක් වගේ. ඉතින් අපි දෙන්නම ගොඩාක් කැමති වෙච්ච රයිඩ් එකක් තමයි go kart ride එක. ඉතින් හැබැයි ඒක නම් එකපාරයි අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් උනේ. ඉතින් මේ රයිඩ්ස් වලට අමතරව ගොඩාක් ඉන්ටරෙස්ටිං ಜಾති මේ
ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුලේ තියෙනවා පොඩි අයට වගේ නම් ලස්සන එක එක බලන්න ගොඩාරියක් ಜಾති තැනින් තැන තියෙනවා. ඉතින් මට කියන්න බැරි වුණා අපි ගත්ත පැකේජ් එකට ලන්ච් බුෆේ එකත් ඉන්ක්ලූඩ්. බුෆේ එකත් හොඳයි කියන්න වැරද්දක් නැහැ. හැබැයි සෆාරි වර්ල්ඩ් එකේ බුෆේ එක තරම් ලොකු නෑ. හැබැයි මෙතනත් ෂේප් තායි ෆුඩ්ස් වගේම ඉන්දියන් ෆුඩ් කෝන් එකක් තිබ්බා. ඩෙසර්ට්ස් එහෙමත් තිබුණා. බුෆේ එක හොඳයි. ඉතින් ඒ වගේම තමයි මෙතන අපි පැකේජ් එකේ තියෙන රයිඩ්ස් වලට අමතරව සල්ලි ගෙවලා කරන්න පුළුවන් පොඩි පොඩි ගේම්ස් එහෙමත් එක එක තැන්වල ගොඩක් තිබුණා. ඒ ගේම්ස් try කරන්න මට මතක විදිහට තායි බාත් 100ක් 200ක් ඒ කියන්නේ රුපියල් 1000ක් 2000ක් වගේ තමයි අය කරන්නේ. ඉතින් අපි මේ ගේම්ස් වින් කරොත් අපිට එතන තියෙන gift වින් කරන්න පුළුවන්. ලස්සන ටෙඩීස් ලෙහෙම වින් කරන්න පුළුවන්. ඉතින් අපිත් පොඩි ගේම්ස් කීපයක් try කරා. ඉතින් අපිට කෝක් දෙකකුයි පොඩි ටෙඩි බෙයා කෙනෙකුයි හම්බුණා. ඉතින් ඔයාලත් බැංකොක් එනවා නම් අනිවාර්යෙන්ම එන්න ඕනි තැනක් තමයි මේ ඩ්‍රීම් වර්ල්ඩ් කියලා කියන්නේ. මං කලින් කීවා වගේ ඔයාලා එනවා නම් අනිවාර්යෙන්ම ප්ලෑන් එකක් ඇතුව ඔයාලා මොනවද අනිවාර්යෙන්ම try කරන්න කියන එක ගැන හොඳ ප්ලෑන් එකක් ඇතුව එන්න. මොකද ටයිම් මැනේජ් කරගන්න හරිම අමාරුයි මෙතන ගොඩාක් දේවල් try කරන්න තියෙන නිසා. ඉතින් අද vlog එකේ අරන් ආවි ඩ්‍රීම් වර්ල්ඩ් එක ගැන. ඉතින් ඔයාලට මේ සම්බන්ධ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන්ම රිප්ලයි කරන්නම්. එහෙනම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න. bye bye.